ආ මම කෑගල්ල ප්‍රදේශයේ හෙට්ටිමුල්ල ගමේ පදිංචි විශ්‍රාමික නාවික හමුදා බලවත් නිලධාරිවරයෙක්. මගේ නිවසට තිබ්බ අඩි 4ක පාරක් අවුරුදු දැන් 22ක් තිස්සේ නිවසට යන මාර්ගය මේකට විරුද්ධව මේ අසල්වැසියෙක් කෑගල්ල දිසාධිකරණයේ නඩුවක් පැවරීමෙන් පසුව අන්තිම නියෝගය වුණේ මාගේ නිවසට යාමට එමට තිබ්බ පාරයි ස්ථීර දාලා තිබ්බ මායිම් වෙනස් කරලා අලුත් මායිම් දාලා මේ දාලා තියෙන මායිම් මං මේ වලට පෙන්වන්නේ බලන්න මේ මගේ ඉඩම මැදින් මායිම් දාලා මට දැන් යන්න එන්න නිවසට පාරක් නැහැ. ගෙදර අම්මා ලෙඩින් ඉන්නවා. මගේ බිරිඳ මේ වෙනකොට රෝගාතුරව ඊයේ මේ රෝගාතුර තත්ත්වය උස්සන්න වෙලා කොළඹ රැගෙන යාමට මේ වුණා. ඊට පස්සේ නිවසින් පාරට ගන්න බැරුව සෑහෙන වෑයමක් දරලා තමයි ලෙඩා පාරට ගත්තේ. මේ වගේ අමානුෂික ක්‍රියාවක් මේ මම තරයේ හෙලා දකින්නවා. මේ පේන්නේ මේ මගේ ඉඩම මැදින් මේ කට්ටිය කටුකම්බි 7ක් ගහලා අධිකරණ නියෝගය මත කරපු අමානුෂික ක්‍රියාවක්. මම මේක තරයේ හෙලා දකින්නවා. බලන්න දැන් මට යන්න පාරක් නෑ. ළමයි ඉස්කෝලේ යන්නේ වැටෙන් පැනලා. පොඩි එක්කෙනාගේ වැටෙන් පයින් ගිහින් කකුලේ තුවාලයක්. මේවා මේ මිනිස්සු කරන වැඩද? රටේ නීතිය කියලා මේ විදිහට මිනිස්සුන්ට කරනවද? දැන් මට මේ ගෙදරට යන්න පාරක් නෑ. අවුරුදු 22ක් තිස්සේ මේ ආවේ ගියේ පාර දැන් පාර වහලා. දැන් ගේ ඇතුළට කොටු වෙලා ඉන්නේ අපි. මේක බලන්න හැමෝම රටේ බලධාරීන් ඉන්නවනම් පරිපාලනවරුන් ඉන්නවනම් මේකට අවධානය යොමු කරලා මට සාධාරණයක් ඉෂ්ට කරන්න බලන්න. මේ වලට පේනවා ඇති කටුකම්බි පොටවල් 7කින් ගේ වට කරලා වැට ගහලා. දැන් මට යන්න බෑ. මට තියා ගෙදර බල්ලටවත් එළියට බහින්න විදිහක් නැහැ. මේක තමයි පාර අඩි 4 පාර. මේ මායිමට විරුද්ධව නඩුවක් දාලා තමයි මේ පාර වසා දැම්මේ. දැන් යන්න තැනක් නැහැ. බලන්න මට කරපු අසාධාරණය ඔය මායිම් වෙනස් කරලා සම්පූර්ණ දැන් විකල්ප මාර්ගයක්වත් නැහැ. ගෙදරට පාරක් හදාගන්න විකල්ප මාර්ගයක්වත් නැහැ. ගේ වටේ වට කරලා කම්බි පොටවල් 7ක් ගහලා කොන්ක්‍රීට් කණු හිටවලා වැට ගැහුවා. මේක සාධාරණ නීතියක්ද මේ ඉෂ්ට කරලා තියෙන්නේ? මේ විදිහට මිනිස්සුන්ට අමානුෂික විදිහට නීතිය ක්‍රියාත්මක කරනවද? බලන්න යන්නෙන් රටක් නැහැ. වසර 22ක් නාවික හමුදාවේ සේවය කරලා ඇවිල්ලා රට ජාතිය වෙනුවෙන් දෙයක් කරලා රාජකාරියක් කරලා ගෙදරට ආපු මට ඔන්න අද උදා වෙලා තියෙන තත්ත්වය